Winter's here, the snow is falling on a car. Hello guys, welcome to RKI YouTube channel. ඉතින් මේ මගේ second video එක YouTube channel එකේ දාන first එකම short film එකක් කරලා දැම්මේ. ඉතින් ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. මෙතනින් හරි මම දාන්න. ඔයගොල්ලෝ ඉස්සලාම මේක ගිහිල්ලා බලන්න පුළුවන්. මොකද මම ඉස්සලාම මේක ගිහිල්ලා බලන්න කියලා කියන්නේ මම මේ video එක කතා කරන ගොඩක් දේවල් එක relate වෙනවා. ඉතින් ඒ හින්දා මම request කරනවා ඔයගොල්ලන්ට ඒ video එක ඉස්සලා ගිහිල්ලා බලලා එන්න කියලා. විනාඩි දෙකමාරක පොඩි short film එකක් තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒක ගිහිල්ලා බලලා එන්න පුළුවන්. හරි. ඉස්සලාම කියනවා මම use කරන Suzuki Gixxer SF155 2020 මොඩල් එක. ඉතින් බ්ලැක් මොඩල් එකක් තමයි මම use කරන්නේ. ඉතින් මාරම හොඳ බයික් එකක්. මම කලින් Gixxer මොඩල්ස් උත් use කරලා තියෙනවා. මම සෑහෙන කාලයක් ඉඳන් use කරන් යන Gixxer මොඩල්ස්. ඉතින් Gixxer SF එක කලින් SF එක ඊට පස්සේ ඒකේ naked version එක ඊට පස්සේ තමයි මම මේ switch උනේ 2020 මොඩල් එකේ SF එකට. ඉතින් මාරම හොඳ බයික් එකක්. ඇත්තටම කියනවා නම් full economy මේන්ටෙනන්ස් මේ හැම දෙයක්ම මම ඔයගොල්ලන්ට ඉස්සරහට ගෙන්න ෆුලි බයික් එකේ ඕවර්විව් එක මම ඔයගොල්ලන්ට ගෙන්න ඉස්සරහට. ඉතින් අද අපි කතා කරන්නේ මම ෂෝට් ෆිල්ම් එකත් එක්ක සහ මම මේ අලුතෙන් ගත්තු බයික් හෝල්ඩ් එක ක්ලෑම්ප් එක මේ දේවල් එක තමයි අද වීඩියෝ කියන්නේ. ඉතින් වීඩියෝ එක ගන්නතු අපි ඉක්මනට වීඩියෝ එකට යන්න කලින් ඉස්සෙල්ලාම අපි බලමු මේ හෝල්ඩ් එකයි ක්ලෑම්ප් එක මම බයික් එකට කොහොමද ෆික්ස් කරගත්තේ කියලා. Since I've been to that little town called home, pine tree dressed up with every ornament we got, and stockings hung, you know we're flowing from the top. And I hear sleepers bouncing off the halls as the church choir sings along. Feel my heart melt when you walk through those doors. ඉතින් අන්න ඒ විදිහට තමයි බයික් එකේ හෝල්ඩ් එකයි ක්ලෑම්ප් එක ෆික්ස් කරගත්තේ අපි. ඉතින් පොඩි සිම්පල් ස්ටෙප්ස් ටිකක් තියෙනවාට මේක ෆික්ස් කරගන්න පුළුවන් ගෙදරදී වුණත් කිසිම ඉෂුව එකක් නැහැ. හැන්ඩල් එකේ ෆික්ස් කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මම රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලන්ට ටූල් කිට් එකක් ළඟ තියාගන්න. අනිවාර්යයෙන්ම බයික් එක යූස් කරනවා නම් බයික් එක යනවා නම් අනිවාර්යෙන් බෑග් එකේ හරි මොකේ හරි අනිවාර්යයෙන්ම ටූල් කිට් එකක් තියාගන්න බයික් එකේ. මොකද සමහරක් වෙලාවට අපිට මේ ටූල් කිට් එක අනිවාර්යෙන්ම ඕන වෙනවා. ඔයගොල්ලෝ දැක්කද මගේ තියෙන ටූල් කිට් එක. ඒක අනිවාර්යෙන් මම හැමතැනම ගෙනියනවා. මම මගේ බෑග් එකේ දාන් යනවා හැමදාම. මම ඔෆිස් එකක් දිනුනත් මම කොහෙන් ට්‍රැවල් කරද්දී දිනුනත් අනිවාර්යෙන්ම මම ඒක දාන් යනවා. මොකද හදිසි අවස්ථාවකදී ඒක යූස්ෆුල් වෙන්න පුළුවන්. chance එක සෑහෙන්නම වැඩි. මොකද අපිට ඇණයක් වුණත් ගලව ගන්න හැම ඕනම දෙයකට ඒක යූස් කරගන්න පුළුවන්. ස්ක්‍රූස් තියෙනවා සෑහෙන්න එකේ. ඉතින් මම රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලන්ට අනිවාර්යයෙන් මේ වගේ ටූල් කිට් එකක් ගන්න කියලා. මුලින්ම කියන්න ඕනේ මම මේ හෝල්ඩ් එකයි ක්ලෑම්ප් එකයි ගත්තේ ඇත්තම කියනවා මගේ මොටෝ ව්ලොගින් කරන දේවල් වලට තමයි. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට මම ආසයි ට්‍රැවල් කරන්න. ඉස්සරහම ඔයගොල්ලෝ ට්‍රැවලින් වීඩියෝස් ඔක් ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අර මගේ යාළුවෙක් ඉන්නවා. එයාත් මම මේ බයික් එකක් ගන්නකම් බලාගෙන ඉන්න සචින්ත. එයා ගත්තට පස්සේ අපි දෙන්න ට්‍රැවල් කරන්න ඉතින් සචින්ත ඔයාට මේ කියන්නේ ඉක්මනට බයික් එක ගන්න. මේ හරි එතකොට අපි ඉස්සරහට ට්‍රැවලින් වීඩියෝස් ගොඩාක් ගේනවා. ඒ කියන්නේ මොටෝ ව්ලොගින් තමයි වැඩි හරියක්ම ගේන්නේ. සිනමැටික් ටයිප් එකේ මොටෝ ව්ලොගින් කීපයක් ගේනවා. ඉතින් සචින්ත ෂූට් කරා බයික් එකේ වීඩියෝස් එකක් කරා අපි ඒගොල්ලෝගේ හොරණ පැත්තේ ගිහිල්ලා ඒගොල්ලෝගේ ගෙවල් පැත්තේ ගිහිල්ලා මාරම ලස්සනට ෂොට්ස් ටික ආව ඩ්‍රෝන් එක දාලා ෂොට්ස් ටිකක් ගත්තා. ඒ වීඩියෝ එකත් ඉස්සරහට ඔයගොල්ලන්ට මම දාන්නම්. හරි අපි කතා කරමු දැන් මම ඇයි ඇත්තරම අර ක්ලෑම්ප් එක හෝල්ඩ් එක මේ ටික ගත්තේ කියලා. පළවෙනි දේ තමයි මට මාව ෂූට් කරන්න ඕන එක. හරිද? මොකද මම කලින් ෂෝට් ෆිල්ම් එකක් කරා. ඕගොල්ලෝ බලලා ඉන්නේ නැති. ඒ ෂෝට් ෆිල්ම් එකේදී ඇන්ගල්ස් හැම එකක්ම මම ගත්තේ තනියම තියලා ප්ලේස් කරලා ඒ හැම දෙයක්ම මම ගත්තේ. අපේ ෆැමිලි එකකින් මගේ අක්කිගෙන් උදව් හම්බුණා වීඩියෝ ෂූට් කරන්න. අර ගරාජ් එකක ෂොට් එකක් තිබ්බ ඔයගොල්ලෝ දැක්ක ඇති. අන්න ඒක ගන්න එයා මට හෙල්ප් කරා. ඉතින් මොකද මේකට මම එතකොට තාම ට්‍රයිපොඩ් එකක් නැහැ. මම මේ ට්‍රයිපොඩ් එකක් ගන්න ඕනේ. ඉතින් මම යූස් කරන්නේ Action 5 Pro එකක්. ඉතින් මම මේ සම්පූර්ණයෙන්ම වීඩියෝ එකට යූස් කරේ Action 5 Pro එකක්. වෙන කිසිම කැමරා එකක් යූස් කරේ නැහැ මම. ඒකෙන්ම තමයි යූස් කරේ. දැන් මම මේ රෙකෝඩ් කරන්නෙත් මේක මේ වීඩියෝ එක කරන්නේත් Action 5 Pro එකෙන්. ඉතින් මාරම හොඳ කැමරා එකක්. ඇත්තටම මේක ලෝ ලයිට් වල මාර විදිහට හොඳට perform කරන කැමරා එකක්. ඔයගොල්ලන්ට manually exposure ISO හැම දෙයක්ම ඔයාලට මේකේ manually හදාගන්න පුළුවන් දැන් DJL එකේ. ඉතින් Action 6 එකත් මම හිතන්නේ මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. ඒකත් මාරු කැමරා එකක්. ඉතින් ඔයා පර්චේස් කරනවා නම් ඔයා මොඩල් ව්ලොගින් කරනවා නම් ඒ පැත්තට ආසයි නම් අනිවාර්යයෙන්ම ඇඩ්වෙන්චර් කොම්බෝ එක පර්චේස් කරන්න කියලා මම රික්වෙස්ට් කරනවා. ඒකට එනවා බැටරි පැක් එකක් එනවා වෙනම බැටරි කේස් එකයි වෙනම බැටරිස් දෙක කුවෙනවා. කියන එක්ස්ට්‍රා බැටරිස් ඔක්කොම ගත්තොත් බැටරිස් 3යි charging case එකයි. මෙන්න මේ ස්ටික් එක හම්බ වෙනවාට
මේක සෑහෙන්නම දිගයි මේ ස්ටික් එක එච්චරක් විතර දිගයි මේ වගේ සෑහෙනම දිගයි මේ ස්ටික් එක මේක හම්බෙනවාට ඊට අමතරව ක්වික් රිලීස් එකක් හම්බෙනවාට දෙකක් හරි එකක් හරි මට මතක විදිහට හම්බෙනවා කීපයක් හම්බෙනවා ඉතින් ඒක පර්චේස් කරන්න ඇත්තට මේක වටිනවා ඉතින් මොකද ස්ටෑන්ඩඩ් කොම්බෝ එක ගන්නකොට වඩා කැමරා එක විතරක් ගන්නකොට වඩා අර සෙට් එකම තියෙන එක ඇත්තටම කියනවා මාර විදිහටම වටිනවා ඇක්ෂන් කැමරා එකක් තියෙනවා කියන්නේ ඔයාලා සෑහෙන වැඩ ටිකක් කරගන්න පුළුවන් විශේෂයෙන් ඔයා බයික් එකේ යනවා නම් බයික් එකේ ට්‍රැවල් කරන මොටෝ ලොගින් කරනවා අනිවාර්යෙන්ම ඇක්ෂන් කැමරා එකක් තියෙන එක ඔයාට මාරම වටිනවා ඔයා යන හැම තැනකම ඔයාට කැප්චර් කරගන්න පුළුවන් ඔයාගේ මෙමරිස් කැප්චර් කරගන්නද ඒ හැම දෙයක්ම ඔයාට ඇක්ෂන් කැමරා එකෙන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා විශේෂයෙන්ම දේ තමයි ලෝ ලයිට් හොඳටම සපෝට් කරන හින්දා හොඳට පර්ෆෝම් කරන හින්දා මේක ඇත්තටම කියනවා මාරම හොඳ කැමරා එකක් ඉතින් ඔයාට ඉන්වෙස්ට්මන්ට් එකක් මේක ඇක්ෂන් කැමරා එකක් ගන්න එක පර්චේස් කරන කිසිම වෙලාවක නාස්තියක් වෙන්නේ නැහැ ඔයාට මොටෝ ව්ලොගින් කරන්නද හැම දෙයකටම ඇත්තටම කියනවා මාරම වටින කැමරා එකක් ඉතින් ඇක්ෂන් කැමරා මාකට් එකේ සෑහෙන්න තියෙනවා දැන් මම දැන් යූස් කරන DJI ලගේ ඇක්ෂන් 5 Pro එක ඒ වගේ මේ Insta360 වගේ කැමරාස් GoPro ඔය සෙට් එකම තියෙනවා ඔයාට පර්චේස් කරන්න පුළුවන් ඔයා මොකද්ද ප්‍රෙෆර් කරන්නේ ඔයාගේ රික්වයර්මන්ට් එක අනුව ඔයාට බ්‍රෑන්ඩ්ස් කීපයක් තියෙන ඒ බ්‍රෑන්ඩ්ස් කීපෙන් ඔයාට පර්චේස් කරලා ඔයාට ඔයාගේ වැඩේ කරගන්න පුළුවන් හරි අපි දැන් ගමු අර මම කලින් කියවනේ ෂෝට් ෆිල්ම් එක මේක රිලේට් වෙනවා කියලා ඉතින් ඔන්න දැන් ඒකේ ඇන්ගල්ස් අනම්මනම් ඒ හැම දෙයක් එක්ක තමයි දැන් මේ යන්න හදන්නේ කතා කරන්න හරි ඉස්සෙල්ලාම කියන්න ඕනේ මං කිව්වනේ අර හෝල්ඩ් එකක් මම ගත්තා කියලා හෝල්ඩ් එක ක්ලෑම්ප් එක එතකොට මේ හෝල්ඩ් එක වටිනවා මොකද එක දෙයක් තමයි ඕකට අපිට අර ක්ලෑම්ප් එක යූස් කරගෙන අපේ මූණ ඒරියා එක කවර් වෙන හෙල්මට් එකත් එක්ක මේ ඒරියා එක කවර් වෙන්න අපිට ගන්න පුළුවන් අනිත් දේ තමයි මම ඔයාට මතක ඇති ෂෝට් ෆිල්ම් එකේ තිබ්බා ස්පීඩෝමීටර් එක මම කැප්චර් කරලා තිබ්බා ක්ලෑම්ප් එකෙන් ඇක්ෂන් කැමරා එකේ එතකොට හෝල්ඩ් එක තවත් වටිනවා අපිට ෆෝන් හෝල්ඩ් එකක් යූස් කරගන්න පුළුවන් මම Ugreen ලගේ ෆෝන් හෝල්ඩ් එකක් ගත්තා ඒකත් මම ලින්ක් එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ Ugreen ලගේ ඒ ෆෝන් හෝල්ඩ් එක ඇත්තටම කියනවා මාරම ස්ට්‍රෝං ක්ලෑම්ප් එකත් කියන්න ඕනේ මාරම ස්ට්‍රෝං මේ හැම එකක්ම ඇත්තටම මම මේ ගත්ත පර්චේස් කරපු දේවල් ඔක්කොම ඒ කියන්නේ අර බිල්ඩ් ක්වොලිටි එක හැම සෑහෙනම හොඳයි සෑහෙන කල් පාවිච්චි කරන්න පුළුවන් කියලා මම හිතනවා මොකද ඒවා හෙන ස්ට්‍රෝං ඇත්තටම ක්ලෑම්ප් එක නම් නෙක්ස්ට් ලෙවල් ක්ලෑම්ප් එකක් ටෙලිසින් ලගේ බ්‍රෑන්ඩ් එක ඒගොල්ලෝ ක්ලෑම්ප් එක මට අනිවාර්යයෙන් රෙකමන්ඩ් කරන්න පුළුවන් මොකද ෂෝට් ෆිල්ම් එකේ ඔයගොල්ලෝ දකින්න ෂොට්ස් කීපයක් තිබ්බා එකක් කියන්නේ මගේ මේ හෙල්මට් එකත් එක මේ බීබ් එක කාව වෙන ඊට පස්සේ බයික එක එක්සෝස්ට් එක ගාව මම ක්ලෑම්ප් එක ෆික්ස් කරලා ගත්තා ඊට පස්සේ ඊට එහා පැත්තේ ගත්තා මම ෆික්ස් කරලා ඊට පස්සේ සයිඩ් මිරර් එකේ ෆික්ස් කරලා ගත්තා ඔයගේ තැන් කීප එක මම ෆික්ස් කරලා ගත්තා ක්ලෑම්ප් එක ෆික්ස් කරලා මම ෂූට් කරා ඉතින් මාරම ස්ට්‍රෝං ඒ කියනවා හරියට තද කරගන්න ඕනේ හැම දෙයක්ම ටයිට් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔයා ෂූට් කරන්න කලින් ඔයා මොකද ඔයා පාරේ යන්නේ බලවල වැටෙන්න පුළුවන් තියෙන chance එක වැඩි හදිසියේ ඒ වගේ ඔයා බුරුල් ටයිට් කරන්න නැතුව තිබ්බොත් එහෙම හදිසියේ ලූස් වගේ තිබ්බොත් එහෙම කැමරා එක වැටුනොත් කැමරා එක ඩැමේජ් වෙන්න තියෙන chance එක සෑහෙන්නම වැඩි කැමරා එක ඩැමේජ් වෙනවා කියන්නේ ඔයාට නිකන් ඇඟි කැල්ලක් ගියා වගේ තමයි මොකද කැමරා එක අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන්න කැමරා එකෙන් තමයි අපි මේ හැම දෙයක්ම කරන ෆුටේජස් ගන්න කැප්චර් කරන්නේ මේ හැම දෙයක්ම කරන්නේ එකකින් ඉතින් අනිවාර්යයෙන්ම එයාව පරිස්සම් කරන්න අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලා මොකද ඔයා ක්ලෑම්ප් එක ඒ වගේ තැනක ගහනවා නම් ඔයා ගන්න රිස්ක් එකක් එතකොට ඔයා හැම වෙලෙම බලන්න මේ හැම එකක්ම ටයිට්ද කියලා ඔක්කොම නොබ්ස් ටයිට්ද ඔක්කොම හැම එකක්ම බලන්න එහෙම බලලා තමයි ඔයා ෂූට් කරන්න ඕනේ ඉතින් ඔයා මේ වගේ ෂෝට් ෆිල්ම් එකක් හරි මොටෝ ව්ලොගින් හරි මොන හරි දේවල් කරනවා අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රී ප්ලෑනින් එකක් තියෙනවා විශේෂයෙන් ෂෝට් ෆිල්ම් එකක් කරනවා අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රී ප්ලෑනින් තියෙන්නම ඕනේ ඉතින් මම මෙහෙම කියන්නේ හේතුවක් ඇතුව ඔයාලා අනිවාර්යයෙන්ම මේ කියන දේවල් අනිවාර්යයෙන්ම ඔයාට වැදගත් වෙනවා ඉස්සරහට මොකද ඒතකොට ඔයාලා ලේසි මොකද පෝස්ට් ප්‍රොඩක්ෂන් එකේදී ඔයාලා ලේසි වෙන්න තියෙන chance එක වැඩි ප්‍රොඩක්ෂන් කරන වෙලාවේදී ඔයාට ෂූට් කරන වෙලාවේදී ඔයාට ලේසි මොකද හේතුව ඔයා ප්‍රී ප්ලෑන් කරොත් ඔයාට ෂූට් කරන දවසට ඔයාට ලේසි ඔයා දන්නවා වගේ ඔළුවේ තියෙන ෂොට්ස් ටික මොනවද ඉන්නවනේ මෙතන මේක ඉන්නවනේ මෙතන මේක ඉන්නවනේ මෙතන මේක ඉන්නවනේ ඒතර ඔයා එඩිට් එකයි කලර් ග්‍රේඩ් එක දෙකම ඔළුවේ තියාගෙන තමයි එතකොට වැඩ කරන්නේ එතකොට ඔයාට ඉස්සෙල්ලාම ප්‍රී ප්ලෑනින් කරගන්න ඕනේ ප්‍රී ප්‍රොඩක්ෂන් එකේදී අනිවාර්යයෙන්ම ඔයා යූස් කරගන්න ඕනේ ඔයා ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්න ඕනේ ඊට ස්ටෝරි බෝඩ් එකක් හදා ගන්න ඕනේ මේ ස්ටෝරි බෝඩ් එකට පස්සේ තමයි ඔයා ෂූට් කරන ස්ටාර්ට් කරගන්න ඕනේ ඔයා දවසක් දාගෙන තමයි කරගන්න ඕනේ දැන් මම මේ හැම එකක්ම ප්‍රී ප්ලෑන් කරලා තමයි මම ෂූට් එක කරේ මොකද මේකේ නරේෂන් එකක් යනවා ඔයාට ඇහෙන්නේ නැති නරේෂන් එකක් ගියා ඒක පොඩි කතාවක් කියන්නේ ඉතින් ඒ නරේෂන් එක වෙනම
මම කලින් ප්‍රීපලෑන් කරගත්තා මෙම නරේෂණ එක මෙතන මේ විදිරෙන් ඕන කියන එක එතකොට ඒක සබ්ටයිටල්ස් වගේ පොඩි ලයින්ස් වගේයක් යන තොර ඒවා ප්ලෑන් කරයි හැම එකක් ප්ලෑන් කල්ල තම මං ෂූට් එක කර ඇත්තරම කියනවා ඉතිං ඒ විදිරවා ෂූට් කරනවානම් අනිවාරයම වාන ලේසි ඉගෙන ඇත්තරම ලේසි ප්‍රීපලෑන් කල්ලවා හැම එකක්ම කරන අනිවාරම මාරම ලේසි ප්‍රීපඩක්ෂණ එක දුව හැම එකක්ම බලන්න ටික් කරගෙන යන්න හැම එකක්ම ස්ක්‍රප් එකෝකේද ස්තෝරි බෝඩ් එකෝකේද වගේ බරුටිකෝකේ පටක්ෂණ එක දවසටවා බාන බරුටිකෝකේද හැම දෙයක්ම ඔක්කොමටිකවා තියාගන යන්න ඕන අනිවාරය පිට පස්සේ පොස් පඩක්ෂණ එක තොලු තියාගන්නවා ෂූට් කන වෙලාවෙදි ම මෙතන මේ ෂොට් එකතු මෙතන මේ මෙන්න ඕනේ ජම්ප එකක් තියන්න තිවන්න මේ දිර ගන්න ඕන මෙම කියලවා ගොලු අයිඩියගත් එක්ක වාගේ කන්සෙප්ට එකට හානි නොවෙන්න මේදවල්ටික ෂූට් කරගන්න වග බලාගන්න ඕන අනිවාරයෙන්ම තරම කරන මම හරි ආසයි මේ ඇඩ්වෙන්ච පොඩි ඇඩවෙන්ච පැත්තරත් මම හරි ආසයේ පැතරත් මම් බරයි මොකද සමහරක් පාරවල් තියෙනවා ලංකාවේ මගේ මේ දැන් තියෙන බයික යන්න බැරි පාරවල් තියෙනවා බොද මේ අර ස්පෝට්ස් කැටගඩිකට වැටෙන බයික් එකක් බොද කවුලින් එක්ක තමයි තියෙන්නේ නේකට බයික හුද්දිම නේකට බයික් යන ප්‍රශ්න යන්න පුළුවන් ඒත් ම රකමන් කාන්න ඇඩවෙන් ජනම්මන අවුරුඩ නමන යන්න කියලා මරකමන් කාන්නේ නැහැ මගේ ආලුක්කන හර්ෂ කියලා මේ පොරනං පොරගවතින සෙනාරුව එකක් පොරනං යනම හතර වටේ යනවා ඔය බාපෝ ෆොඩුල අරේ මේ හැම තැනකම යනවා ඉතින් මට අයිඩියකත් තියන ඉස්රහට ගන්න බයිකයක් හොන්ඩ CRF රැලි එක තයි මගේ අයිඩියක තියන්න ඔඩුවේ ගන්න ඉතිං එතකොට ඒ බයික ඕන තැනක වාට ට්‍රවල් ගන්න පුළන් පාරි ට්‍රවල් කරන්න පුළුවන් වාට ෆෝඩනවා ටවල් කරන්න පුළන් කිසි මිශ එකක් නෑ ඉති දැනට ඒකට යන්න කලින් ඉස්සල්ලා මම මේ බයිකකින් ඔගොලොන්ට යන්න පුළන්තැන් හැම තැනකටම මම ගිහිල්ල ඔගොලොන්ට වීඩියෝ සරන්ගන්න අනිවාරෙන්ම ඉතිං එහින්ද අනිවාරම සබස්ක්‍රප් කල තියාගන්න YouTube චැනල එක ඉති මංගතර අද වීඩියෝ කතාකරපු දෙවලන ඔගොලට අයිඩික ගන්න පුළන් ගුණ ඇති කියලා මම කොහොමද මගේ ෂෝට් ෆිල්ම් ෂූට් කරේ එතකොට කොහොමද ඒ දෙවල් කරේ කියලා ඔගොට අයිඩිය ගන්න පුළන් ගුණ ඇති කියලා මහිතනවා මොනහරි මට මිස්සුනාන ඔගොට දැනගන්න මොහරි තියෙන අනිවාර්යම කමෙන්ට් සෙක්ෂන් එක අනිවාර්යම කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන්ම ඔගොන්ට රිප්ලයි කරනවා මොනහරි ප්‍රශ්න තියෙනවා නම් කියන්නේ ෂොට්ස් සම්බන්ධවද ඔගොන්ට කොයි විදිහටද ගන්න ඕන දේවල් ඒ හැම දෙයක්ම අපි කතා කරනවා කමෙන්ට් සෙක්ෂන් එක ඔයගොල්ලන්ට බාරයි ඔයගොල්ලන්ට පුළුවන් ඒකේ ගිහිල්ලා කමෙන්ට් කරන්න සහ අනිවාර්යයෙන් මගේ සෝෂල් මීඩියා ටික ෆලෝ කරලා තියාගන්න මගේ Instagram එක ඒ වගේම මගේ TikTok එක ඒ දෙක අනිවාර්යයෙන් ෆලෝ කරලා තියාගන්න ඒකම එහෙම ට්‍රැවල් කරන වීඩියෝස් එහෙම දාන පොඩි සිනමැටික් වීඩියෝස් එහෙම දානවා ඉතින් ඒ දේවල් එක්ක ජොයින් වෙලා ඉන්න ඉතින් එහෙනම් හරි අපි එහෙනම් අලුත් වීඩියෝකින් පස්සේ හම්බෙමු goodbye